ආයුබෝවන් ළමයි. අද මම කතා කරන්න යන්නේ උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම සම්බන්ධව. මම පසුගිය වීඩියෝ එක තුල සාකච්ඡා කළා උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය. ඒ නිසා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. අද අපි කතා කරමු උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සැකසෙන ආකාරය. උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ගත්තම මේ ප්‍රශ්න පත්‍රය වල ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් දකින්න පුළුවන්. ඒ තමයි පළමු පත්‍රය සහ දෙවන පත්‍රය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය බෙදෙනවා. ඒතර පළමු ප්‍රශ්න පත්‍රය ගත්තම ඔයගොල්ලන්ට ලැබෙන්නේ MCQ පේපර් එක. මේ MCQ පේපර් එක ගත්තම MCQ 50කින් සමන්විතයි. එතකොට පළමු පත්‍රය MCQ පේපර් එකේ MCQ 50ක් තියෙනවා. ඊළඟට දෙවන පත්‍රය ගත්තම දෙවන පත්‍රයේදී ඉන්නේ ඔයගොල්ලන්ට ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ප්‍රධාන වශයෙන් 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණියෙන් ප්‍රධාන ප්‍රශ්න 10ක් හැදෙනවා. එතකොට අපි මුලින් කතා කරොත් MCQ පේපර් එක සම්බන්ධව මේ MCQ පේපර් එක තුල හැදෙන MCQ 50 අපිට ප්‍රධාන වශයෙන් ප්‍රධාන ආර්ථික විද්‍යාවේ තියෙන පාඩම් 12ට අපිට මේ පාඩමින් කොච්චර ප්‍රමාණයක් එනවද මේ පාඩමින් කොච්චර ප්‍රමාණයක් එනවද කියලා කැටගරි කරන්න පුළුවන්. ඒ නිසා අපි බලමු මේ අදාළ පාඩම් වලින් එන MCQ ප්‍රමාණය. එතකොට ආර්ථික විද්‍යා හැඳින්වීම කියන පළමු පාඩමෙන් අපිට ආර්ථික විද්‍යා MCQ පේපර් එකේ පළමු ප්‍රශ්න 4 පළමු MCQ 4 එනවා. ඊළඟට ඉල්ලුම සැපයීම සමතුලිතය කියන සමතුලිතය හා නම්‍යතාවය කියන පාඩමෙන් MCQ 7ක ප්‍රමාණයක් එනවා. ඊළඟට වෙළඳපොළ ආර්ථිකය එහෙම නැත්නම් බදු සහනාධාර උපරිම මිල අවම මිල සහ කෘෂිකාර්මික භාණ්ඩවල මිල උච්චාවචනය වීම කියන තුන්වෙනි පාඩමෙන් අපිට MCQ 3ක ප්‍රමාණයක් A level paper එකේ එනවා. ඊළඟට හතරවෙනි පාඩම නිෂ්පාදන පිරිවැය වෙළඳපොළ ව්‍යුහ හා සාධක වෙළඳපොළ කියන හතරවෙනි පාඩම ගත්තම ඒ හතරවෙනි පාඩමෙන් MCQ 4ක ප්‍රමාණයක් ඔයගලන්ට එක්සෑම් එකේදී. ඊළඟට පස්වෙනි පාඩම ගත්තම ජාතික ගිණුම්කරණය. ඇත්තටම සාර්වාර්ථික විද්‍යාවේ පටන් ගැම්ම ජාතික ගිණුම්කරණය කියන පාඩමෙන් ඔයගලන්ට MCQ 4ක ප්‍රමාණයක් නිශ්චිතව අපිට අඳුර ගන්න පුළුවන් එනවා. ඊළඟට 12 වෙනි අවසාන පාඩම 6 වෙනි පාඩම සාර්වාර්ථික සමතුලිතය කියන පාඩම. මේ පාඩමෙන් ඔයාලට MCQ 3ක ප්‍රමාණයක් එක්සෑම් එකට එනවා. එතකොට 12 ශ්‍රේණියේ පාඩම් ගත්තම 12 ශ්‍රේණියේ 1 සිට 6 දක්වා තියෙන පාඩම් තමයි 12 ශ්‍රේණියට අදාළ වෙන්නේ. එතකොට ඊට අදාළව ඒ පාඩම් 6න් MCQ 25ක ප්‍රමාණයක් මුළු MCQ 50න් 25ක ප්‍රමාණයක් කියන්නේ 12 ශ්‍රේණියට අදාළව. ඊළඟට පටන් ගන්නවා 13 ශ්‍රේණියේ පාඩම්. ඒ කියන්නේ 7 වෙනි පාඩම තමයි 13 ශ්‍රේණියේ පටන් ගන්න. ඒ කියන්නේ මුදල් බැංකු මිල මට්ටම් කියන පාඩම. මුදල් බැංකු මිල මට්ටම් කියන පාඩමෙන් ඔයාලට MCQ 5ක ප්‍රමාණයක් එක්සෑම් එකට එනවා. ඊළඟට 8 වෙනි පාඩමට අදාළව ඒ කියන්නේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩමට අදාළව MCQ 5ක ප්‍රමාණයක් ඔයගලන්ට එනවා. ඊළඟට 9 වෙනි පාඩම අන්තර්ජාතික වෙළඳාම එහෙම නැත්නම් විදේශ වෙළඳාම කියන පාඩමෙන් MCQ 3ක ප්‍රමාණයක් එක්සෑම් එකට එනවා. ඊළඟට 10 වෙනි පාඩම ගත්තොත් විදේශ වෙළඳාමේ එක් කොටසක් තමයි මේ 10 වෙනි පාඩම අන්තර්ජාතික මූල්‍ය කියන පාඩම. මේ අන්තර්ජාතික මූල්‍ය පාඩමෙන් ඔයාලට MCQ 4ක ප්‍රමාණයක් එක්සෑම් එකට එනවා. ඊළඟට 11 වෙනි පාඩම ගත්තම 11 වෙනි පාඩම තමයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය සම්බන්ධව සාකච්ඡා කරන පාඩම. එතකොට මේ පාඩමට අදාළව ලොකු බර බැඳීමක් තියෙන 13 ශ්‍රේණියේ MCQ 6ක ප්‍රමාණයක් එනවා. MCQ 6ක ප්‍රමාණයක් එනවා. ඊළඟට 13 ශ්‍රේණියේ අවසාන පාඩම ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සම්බන්ධව නැත්නම් නිදහසෙන් පසු ශ්‍රී ලංකාව කියන පාඩම. මේකෙදි ඔයගලන්ට MCQ 2ක ප්‍රමාණයක් අවසාන වශයෙන් එනවා. එතකොට 7 වෙනි පාඩමේ සිට 12 වෙනි පාඩම දක්වා MCQ 25ක ප්‍රමාණයක් 13 වසරෙන් ඔයගලන්ට MCQ 26 සිට 50 දක්වා දකින්න පුළුවන්. එතකොට 12 ශ්‍රේණියෙන් MCQ 25කුත් 13 ශ්‍රේණියේ පාඩම් වලින් MCQ 25කුත් වශයෙන් මුළු MCQ ප්‍රමාණය 50ක් එනවා. එතකොට මේ MCQ පේපර් එකට ගත්තම ඔයගලන්ට කාලය හම්බෙනවා. කාලය පැය දෙකක කාලයක්. පැය දෙකක කාලයක් ලැබෙනවා. ඊළඟට එක් ප්‍රශ්නයකට ලකුණු දෙකක ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට මුළු ලකුණු සංඛ්‍යාව MCQ 50 වැඩි කිරීම 2
ලකුණු 100ක ප්‍රමාණයක් ලැබෙනවා. ඊළඟට 1 සිට 25 දක්වා මම කිව්වා වගේ MCQ වෙන්නේ 12 ශ්‍රේණියෙන්. ඊළඟට 25 සිට 50 දක්වා තියෙන MCQ ටික 13 ශ්‍රේණියෙන් පාඩම් 6න් තමයි ඒ ටික හැදෙන්නේ. එතකොට ඔයගලන්ට හොඳ අයිඩියා එකක් එන්න ඇති. MCQ පේපර් එකට අපිට පුළුවන් නිශ්චිතව කියන්න ආසන්න වශයෙන් එන්නේ MCQ ප්‍රමාණය කොච්චරක්ද කියලා. එතකොට ඔන්න පාඩම් කරද්දී පහසුවක් වෙනවා. ඒ අදාළ MCQ ප්‍රමාණය පාස් පේපර්ස් වලින් උනත් පාඩමක් සාකච්ඡා කරලා ඒකට අදාළ MCQ ප්‍රමාණය පාස් පේපර් තුලින් කරන්න. ඊළඟට අපි කතා කරමු දෙවන පත්‍රය. ආර්ථික විද්‍යාව දෙවන පත්‍රය ගත්තොත් ස්ට්‍රක්චර්ඩ් එසේ ලියන ප්‍රශ්න පත්‍රය. එතකොට මීට අදාළව ප්‍රධාන ප්‍රශ්න 10ක ප්‍රමාණයක් පේපර් එකේ තියෙනවා. එතකොට මේ දෙවන පත්‍රය ගත්තම මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අයන්න උපකොටස සහ ආයන්න උපකොටස වශයෙන්. මෙහිදී අයන්න උපකොටසදී අපිට එන්නේ 12 ශ්‍රේණියට අදාළව ප්‍රශ්න 5ක්. ඊළඟට ආයන්න උපකොටසදී එන්නේ 13 ශ්‍රේණියට අදාළව පාඩම් වලින් සැකසුණු ප්‍රශ්න 5ක්. එතකොට මේකෙදිත් අපිට නිශ්චිතව කියන්න පුළුවන් මේ ප්‍රශ්න කුමන පාඩමින්ද එන්නේ කියලා. එතකොට අපි ගත්තොත් අයන්න උපකොටසදී 12 ශ්‍රේණියේ ප්‍රශ්න 5ක් එනවා. ඒකෙදි පළවෙනි ප්‍රශ්නය අංක 1 ප්‍රශ්නය එන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩමෙන් අංක 1 පාඩමෙන්. ඊළඟට දෙවන ප්‍රශ්නේ හැදෙන්නේ ඉල්ලුම සැපයීම සමතුලිතේ නම්‍යතාවය කියන වෙළඳපොළ ආර්ථික කියන දෙවෙනි පාඩමෙන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගත්තම තුන්වෙනි ප්‍රශ්නේ සැකසෙන්නේ බදු සහනාධාර උපරිම මිල අවම මිල ඊළඟට කෘෂි කාර්මික භාණ්ඩවල මිල උච්චාවචනය වීම කතා කරන තුන්වෙනි පාඩමෙන්. ඒ කියන්නේ වෙළඳපොළට රජය මැදිහත් වීම කියන පාඩමෙන්. ඊළඟට හතරවෙනි පාඩම ගත්තම හතරවෙනි පාඩම නිෂ්පාදනය පිරිවැය සාධක වෙළඳපොළ සහ වෙළඳපොළ ව්‍යුහ කියන පාඩම. ඒ නිසා හතරවෙනි පාඩමෙන් තමයි හතරවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඊළඟට අයන්න කොටසේ අවසාන ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ජාතික ගිණුම්කරණය සහ සාර්වාර්ථික කියන 5-6 පාඩම් වලින්. 5-6 පාඩම් වලින්. ඊළඟට අපි ගත්තොත් ආයන්න උපකොටස. මේ ආයන්න උපකොටස ගත්තම ආයන්න උපකොටසට අදාළව 13 ශ්‍රේණියේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න පහ සැකසීලා තියෙන්නේ. එතකොට 13 ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි පාඩම් වශයෙන් වර්ග කරොත් 7 වෙනි පාඩම තමයි වැටෙන්නේ. ඒතර 7 වෙනි පාඩම තමයි මුදල් බැංකු මිල මට්ටම් කියන පාඩම. මුදල් බැංකු මිල මට්ටම් කියන පාඩමෙන් ඔයගලන්ට 6 වෙනි ප්‍රශ්නේ හැදෙනවා. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩමෙන්. 13 ශ්‍රේණියේ දෙවෙනි පාඩම මුළු පාඩම් වලින් ගත්තොත් 8 වෙනි පාඩම 7 වෙනි ප්‍රශ්නේ තමයි හැදෙන්නේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩම. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ 9 සහ 10 කියන පාඩමෙන්. ඒ කියන්නේ විදේශ වෙළඳාම සහ අන්තර්ජාතික මූල්‍ය කියන පාඩමෙන් තමයි 8 වෙනි ප්‍රශ්නේ සැකසෙන්නේ. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය. 9 වෙනි ප්‍රශ්නේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන 11 වෙනි පාඩමෙන් තමයි හැදෙන්නේ. ඊළඟට 12 වෙනි පාඩමෙන් තමයි 10 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඒ කියන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සම්බන්ධව සාකච්ඡා කරන පාඩම. එතකොට අපිට දකින්න පුළුවන් අයන්න උපකොටසෙන් ප්‍රශ්න 5කුත් ආයන්න උපකොටසෙන් ප්‍රශ්න 5කුත් වශයෙන් ප්‍රධාන ප්‍රශ්න 10ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේකෙදි කරන්න ඕනේ අයන්න උපකොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් ආයන්න උපකොටසෙන් ප්‍රශ්න ලියන්න ඕනේ ප්‍රශ්න 2ක ප්‍රමාණයක්. ඊළඟට ආයන්න උපකොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් අයන්න උපකොටසෙන් ලියන්න ඕනේ ප්‍රශ්න 2ක ප්‍රමාණයක්. ඒ නිසා මම මේ ප්‍රශ්න 10න්ම තෝරගන්න ඕනේ ප්‍රශ්න 5යි. එතකොට ප්‍රශ්න 5කට තමයි 10න් පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒ අනුව ගත්තම මේ පේපර් එකට අපිට කාලය හම්බෙනවා පැය 3ක කාලයක් ලිවීම සඳහා. ඒ වගේම අමතර විනාඩි 10ක කාලයක් කියවලා අදාළ ප්‍රශ්න තෝරගන්න සහ ප්‍රශ්න තේරුම් ගන්න කාලය වශයෙන් ලැබෙනවා. එතකොට පැය 3යි විනාඩි 10ක කාලයක් ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකට හම්බ වෙනවා. ඊළඟට ගත්තම එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් ඔයගොල්ලන් ලියන ප්‍රශ්න පහට ලකුණු 100ක ප්‍රමාණයක් 20 වැඩි කිරීම පහ වශයෙන් ලැබෙනවා. ඊළඟට මේකෙදි කියන අයන්න උපකොටසින් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් ආයන්න කොටසින් ප්‍රශ්න 2කුත් ආයන්නෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් අයන්න උපකොටසින් ප්‍රශ්න 2කුත් වශයෙන් ලියන්න ඕන. හරි. එතකොට ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගත්තම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා පළමු පත්‍රය සහ දෙවන පත්‍රය වශයෙන්. එතකොට පළමු පත්‍රයේ අපි කතා කරන්නේ MCQ පේපර් එක. MCQ පේපර් එක තමයි ලියන්න තියෙන්නේ. ඊළඟට
දෙවන පත්‍රයේ ලියන්න තියෙන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න පත්‍රය. එතකොට ප්‍රධාන වශයෙන් MCQ පේපර් එකට ලකුණු 100කුත් ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 100කුත් වශයෙන් මුල් ලකුණු ප්‍රමාණය ලකුණු 200ක් එකතු කිරීමක් කරනවා. එතකොට ඒ ලකුණු 200 ඒ ලැබෙන 200 දෙකෙන් බෙදලා තමයි ඔයගොල්ලන්ගේ ලකුණු ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. මොකද උසස් පෙළ විෂය නිර්දේශය තුල අපි ඒ විෂය නිර්දේශය මත පදනම් වෙලා තමයි හින්දිස්ම පේපර් එක කැටගරි කරන්නේ. ඒ නිසා මේ පේපර් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් ඔයගොල්ලන්ට දීමින් විභාගයට ඉහළම ලකුණකට යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා අපි නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වනතුරු ගිහින් එන්න. ඔබට ජය වේවා.